හරි ළමයි අද මේ පන්තිය පටන් ගමු. අද සාකච්ඡා කරන්න මං කිව්වේ 6 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රයක් තමයි සාකච්ඡා කරන්නේ. මේක මේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීපු 2019 3 වෙනි වාර පරීක්ෂණයේ දැන් මේ 3 වෙනි වාරේ මේ වාර විභාග තියෙනවනේ. එතකොට ඒකට පෙරහුරුවක් විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. හරි. මම මුලින්ම මේකේ තියෙන බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නම්. බහුවර්ණ 25ක් තියෙනවා. ඊට පස්සේ රචනා ප්‍රශ්න වලට යන්න. හරි. මුලින්ම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව තමයි තියෙන්නේ. හරි. මම ගෲප් එකේ මේ පේපර් එක දාලා තිබ්බා. මේ දැන් අපි සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ සියලුම සතුන්ගේ ලක්ෂණය. සියලුම සතුන්ගේ ලක්ෂණයක් මොකක්ද කියලා අහන්නේ. වර්ණ සීමා රහිත වර්ධනය. සීමා රහිත වර්ධනය. සීමා රහිත වර්ධනය වෙන්නේ ඇත්තටම ශාක නේද? සතුන් කුඩා කාලේ ඉඳන් යම් කිසි වයස් සීමාවක් දක්වා වර්ධනය වෙනවා. හැබැයි ඊට පස්සේ ඒකාකාරීව වර්ධනය කියන්නේ අපි මෙහෙම ගමු. කුඩා කාලේ ඉඳන් ඔයගොල්ලෝ දන්නා පොඩි කාලේ ඉඳන් ඔහොම වර්ධනයක් වෙලා ඊළඟට දැන් සමන අවුරුදු 20 පහු වෙනකොට 20 ඉඳන් ඉදිරියට එහෙම ලොකු වර්ධනයක් වෙන්නේ නැහැ. ඒකාකාරී වර්ධනයක් විතර තමයි ගන්නෙ. හැබැයි ශාක එහෙම නැහැ. දිගටම වර්ධනය වීම සිද්ධ වෙනවා. ශාක මේක ශාක මේ සතුන්. හරිද? දැන් ශාක දැන් අවුරුදු ගොඩාක් පරණ ශාක තියෙනවා. අවුරුදු 100 200 අවුරුදු 1000. ඒකට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගහ පරණ වෙන්න මං කියන්නේ හැම ගහක්ම නෙමෙයි විශේෂයෙන්ම ඔය ලොකු ගස් ඔය බුරුත ගස් ඒ වගේ ගස් ලොකු වෙන ඔගේ කඳ මහතයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ජීවිත කාලය පුරාටම ඒව වර්ධනය වෙලා තියෙනවා. සමහර අපිට හොඳට වර්ධනය දකින්න පුළුවන් කඳෙන් අර ගහ කොච්චර පැරණිද කියලා අපි හොයාගන්න පුළුවන් මේ කඳේ ප්‍රමාණයෙන් සහ ගහ කැපුවට පස්සේ අපිට ඒක හොයන්න පුළුවන් කඳේ තියෙන අර වලලු වගේ තියෙන ස්වභාවය. මම ඒ කිව්ව වර්ධනය ගැන. ඇත්තට මේ MCQ ප්‍රශ්නෙට එච්චර දුරට අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා සීමා රහිත වර්ධනයක් වෙන්නේ මේක ශාකවල තමයි දක්න ලැබෙන්නේ. අපිට ශාකවල. හරි. ස්වයංපෝෂී වීම. සතුන් ගත්තාම සතුන් ඇත්තටම විෂම පෝෂීන්. අපේ ඇඟේ ආහාර හදාගන්නේ නෑ නේද? එතකොට සියලුම සතුන්ගේ ලක්ෂණනේ කොහොමත් සතුන් විෂම පෝෂණයේ හින්දා මේකත් වැරදි. සතුන් විෂම පෝෂී. ඊළඟට හරිතප්‍රද රහිත වීම. හරිතප්‍රද අපේ ශරීරය කියන්නේ සතුන් ප්‍රභා සංශ්ලේෂණය හරිතප්‍රද අවශ්‍ය. අපි විෂම පෝෂී. අපි ප්‍රභා සංශ්ලේෂණයක් කරන්නේ. අපි ස්වයං පෝෂී නෙමෙයි. එහෙනම් අපිට අපේ හරිතප්‍රද නැහැ. හරිතප්‍රද රහිතයි. අන්න ඒක තමයි උත්තරේ. නේද? අපි ඊළඟ එකත් බලමු. සංචරණය කළ හැකි වීම. මෙතන වැදගත් වෙන්නේ සියලුම සතුන් කියන ලක්ෂණය. මම මේක හයිලයිට් කරෙත් ඒකයි. සියලුම සතුන් කියන එක. මොකද සංචරණය කරන්න බැරි සතුනුත් ඉන්නවා. චලන දක්වන්න පුළුවන්. හැබැයි සංචරණය දැන් කොරල් බුහුබාව කියන සත්ත්වය ඔත් ජීවියෙක් කියලා ගන්නෙ. ඒ කියන්නේ එයා සංචරණය කරන්නේ මේ චලන දක්වන්න පුළුවන්. හැබැයි බහුතරයක් සතුන්ට සංචරණය කරන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ සියලුම සතුන් කියලා. එතකොට සංචරණය කළ හැකිවීම කියන එක මෙතනදී අපිට ගන්න බෑ. හරිත ප්‍රතිරහිත වීම සියලුම සතුන්ගේ ලක්ෂණය. හරිත ප්‍රතිරහිත වීම. හරි. අපි යන දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට පළවෙනි එකට උත්තරේ 3. දෙවෙනි එක ශාක වලට පමණක් කළ හැකි කාර්යයක් වන්නේ. ශාක වලට පමණක් කළ හැකි කාර්යය. ඔයගොල්ලෝ දන්න දැන් කලින් ප්‍රශ්න කරා වගේ ශාක කරන ප්‍රධාන දෙයක් තමයි ආහාර නිපදවීම. කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය නේද? ශාක ස්වයංපෝෂී. ශාක ස්වයංපෝෂී. හරි අපෙන් අහන්නේ ශාක වලට පමණක් කළ හැකි කාර්යනේ. පමණක් කළ හැකි කාර්ය. ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම. ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම. මේක ශාකත් කරනවා. හැබැයි අපිත් කරනවා නේ සතුනුත් කරනවා.
ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ ඒකේ ඒ කාර්ය අර්ථය මොකක්ද වෙන්නේ? ශ්වසනය නේද? ශ්වසනය. අපි ශ්වසනය කරනවා. ශාකත් ඇතුළත ශ්වසනය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය වගේම ශ්වසනයත් කරනවා. හැමෝටම ජීවත් වෙන ශ්වසනය අවශ්‍යයිනේ. ජීවීන්ගේ ලක්ෂණයක් තමයි ශ්වසනය කියන්නේ. එතකොට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම කියන වචනෙන් කියන්නේ ශ්වසනය කියන එක. කෙලින්ම ශ්වසනය කියලා දීලා නැහැ. ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම. මේ ක්‍රියාවලිය තමයි ශ්වසනය වෙන්නේ. හරි. කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිට කිරීම. හරි. මෙතන මම කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිට කිරීම. මෙතනදි වෙන්නේ මොකද්ද? ඇත්තටම මෙතන වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය නේද? ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අරගෙන අපේ ආහාර නිපදවන ප්‍රධාන අපි පිෂ්ඨය ගමු. ආහාර සංචිතන ග්ලූකෝස් නිපදවන පිෂ්ඨය විදිහට සංචිත වෙන එක තමයි වෙන්නේ. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිටවීම. ඔක්සිජන් පිටවීම කියන එකමනේ ප්‍රධාන දේ. හැබැයි අතුරු ඵලයක් විදිහට වායු වශයෙන් ගත්තාම අතුරු ඵලයක් විදිහට අපිට ඔක්සිජන් ලැබෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිට වෙන මේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. හරි. මෙතන අහලා අපිට කෙලින්ම ශ්වසනයේ ප්‍රභා සංශ්ලේෂණය කියන වචනේ දීලා නැහැ. ඇත්තටම මේ ක්‍රියාවලියේ මොකද්ද වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. නිකම් වචන නෙමෙයි මේවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? මොකද්ද එකකින් පිට වෙන අතුරු ඵලයේ සහ ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද ඊට දැනගන්න ඕනේ. හරි. එතකොට දැන් උත්තරේ ගත්තාම දෙක නේද එන්න ඕනේ. බලන්න ශාක වල පමණයිනේ අපි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. නේද? උත්තරේ දෙක එන්න ඕනේ. කමක් නැහැ අපි ඊළඟ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලමු. ඊළඟ උත්තර ටික ඔක්සිජන් යොදාගෙන ආහාර නිෂ්පාදනය. ඔක්සිජන් යොදාගෙන මේ ආහාර නිෂ්පාදනය කරන්නේ ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනවා. මේක ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ඒකනේ. ආහාර නිෂ්පාදනය කිරීමක් නෙවෙයි ප්‍රභා සංශ්ලේෂණය. මෙතන මේ ඔක්සිජන් කියන වචනේ තේරෙනින් තමයි මේක වැරදි. මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කියන වචනේ. මේ ඔක්සිජන් කියන වචනේ තමයි මෙතන වැරදි. ආහාර වැය කරමින් ඔක්සිජන් නිපදවීම. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඔක්සිජන් නිපදවීම අරමුණු කරගෙන නෙමෙයි ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ආහාර නිපදවීම. හැබැයි අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් නිපද වෙනවා. ඒකෙන් අපිට වාසියක් තියෙනවා. අපිට අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා ශාක ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයෙන්. අපිට නෙමෙයි අපි සියලුම ජීවීන්ට ශාක වලටත් අවශ්‍ය ඔක්සිජන්. හරි. ආහාර වැයකට ඔක්සිජන් මේක වැරදි. ආහාර නිපදවීමක් තමයි වෙන්නේ. ඒකෙන් අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් නිපද වෙනවා. එහෙම නැත්නම් ආහාර වැය කිරීමක් වෙන්නේ නැහැ. හරි. ඒ ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. හරි. තුන්වෙනි එක පරිසරයේ ඉඩක් ගන්නා දෙයක්. පරිසරයේ ඉඩක් ගන්න මොනවද? පදාර්ථ නේද? පරිසරයේ ඉඩක් ගන්න පදාර්ථ. පදාර්ථ හා ශක්ති කියලා කොටස් දෙකක් තියෙනවා නේද? පදාර්ථ හා ශක්ති. එතකොට පරිසරයේ ඉඩක් ගන්නේ පදාර්ථ නේද? පදාර්ථ අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට දේ මොකද? වාතය. ආලෝකේ, තාපේ, ශබ්දය. එතකොට ආලෝකය ශක්තිය නේද? ආලෝකේ ශක්තිය. ඊළඟට තාප ශක්තිය, ශබ්දය අපිට ඇහෙන දෙයක්. ඒක ධ්වනි ශක්තියක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ තුනම වැරදි. උත්තරේ වෙන්නේ වාතය නේද? වාතය අවකාශය ඉඩක් ගන්නවා කියලා ඔයගොල්ලෝ පරීක්ෂණයකුත් කරනවා නේද? වීදුරුවකට ලේන්සුවක් දාලා ජලයේ ගිල්ලලා කරන පරීක්ෂණ. මේ පරීක්ෂණ ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මේ ඉස්කෝලෙත් මේ පරීක්ෂණ කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට හොඳ මතකයක් එන්න ඕනේ. ඇත්තටම ප්‍රායෝගිකව ඔයගොල්ලන්ගේ දැනුම තියෙනවනේ කටපාඩමටත් වඩා. මොකද හැම දෙයකටම ඔයගොල්ලෝ පරීක්ෂණයක ඔප්පු කරගෙන නිගමනයක ලැබෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඒ දේ කරලා නැදී අනිවාර්යෙන්ම මේක හොඳ මතකයක් තියෙන්න ඕනේ. හරි. අපි හතරවෙනි ප්‍රශ්නට යන් තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ 1. හතරවෙනි එක බලන්න මේ ඇටෝමක් දීලා තියෙනවා නේද? වීදුරු වර්ෂණය ආදේශනය කිරීමක්. ඇත්තටම අර ජලයේ කොහොමද ජලයේ පවතින ආකාරය ගැන විස්තර කරන්නේ. මේක ඔයගලන්ට පරීක්ෂණය ඔයගොල්ලෝ මේක හදන්න කියලා තියෙනවා නේද? පොතේ ප්‍රැක්ටිකල් එකක් විදිහට ක්‍රියාකාරකමක් විදිහට.
හරි. මේකෙන් අහන්නේ ABC කියන දේවල් මොනවද කියලා නේද? ඒ බලන්න ඒ මුලින්ම මේ සිදුරු සහිත ජල බඳුනෙන් අපි නිරූපණය කරන්නේ වැස්ස කියන එක නේද? වැස්සක් වහිනවා වගේ තමයි අපි මේ පරීක්ෂණය කියන්නේ මේක අර නිර්මාණයක් අපි කරන්නේ මේ ආදර්ශනයක්. එතකොට ඒ කියන්නේ මොකද්ද? වර්ෂණය වැස්ස වෙන්න ඕනේ නේද? වැස්ස. ඊළඟට මේ වැස්ස වැහැලා පහත් තැන් වලට වතුර ගලාගෙන යනවා. ගලාගෙන ගිහිල්ලා මෙතන එකතු වෙලා තියෙනවා නේද? එතකොට මේ එකතු වෙන ඒවට කියන්නේ ගංගාවක්. එහෙම නැත්නම් පොකුණක් වෙන්න පුළුවන්, වැවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් නේද මේ තියෙන්නේ B එකෙන්. අපි B අක්ෂරේ කරලා තියෙන්නේ. B අක්ෂරේ. මේක අපිට ගඟක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට C. C කියන්නේ පොළොවේ යටම තියෙන එකක් නේද? ගල් අස්සේ. ඒ වගේ දේවල් කියන්නේ මේ තියෙන වතුර කොටස මතු පිටට රැඳෙනවා කොටසක් පස් අස්සින් පල්ලෙහාට යනවා. ගිහිල්ලා මේ භූගතව තියෙනවා. එතකොට අපි කියන භූගත ජලය කියලා නේද? භූගත ජලය. අපෙන් අහන්නේ නම් ටික තමයි භූගත ජලය. අපි බලමු මුලින්ම වෙන්න ඕනේ වර්ෂාව. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් බලගෙන යමු. ඔගොල්ලෝ මුලින්ම දන්නේ වැස්ස කියන එක නේද වර්ෂාව. මතු පිට ජලය එක ඒ. මතු පිට ජලය වෙන්න බෑනේ. ඒක වැරදි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඒක වැරදි කියලා ගමු. ඊළඟට දෙවෙනි එක වර්ෂණේ තියෙනවා. එතකොට අපිට ඒක ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එකෙත් වර්ෂණය කියලා තියෙනවා. අපිට ඒකත් සලකන්න පුළුවන්. හතරවෙනි උත්තරේ භූගත ජලය කියලා තියෙනවා. අපිට ඒක කෙලින්ම අයින් කරන්න පුළුවන්. මේ විදිහට මේ උත්තර අයින් කර යන ක්‍රමය ඇත්තටම හොඳ ක්‍රමයක්. මොකද අපි කොච්චර දන්න වුණත් ඒ ක්‍රමයට යන්න මොකද වැරදෙන්න පුළුවන් ඉඩකඩ අඩුයි. ඊළඟට B එක නේද? අපි දැන් දෙකේම වර්ෂණේ තියෙනවා. B මොකක් වෙන්න ඕනද? මතු පිට ජලය නේද? බලන්න මේකේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ වර්ෂණේ හරි භූගත ජලය නෙමෙයි භූගත ජලය වෙනුනේ C. පොළොව යටටම ගිහිල්ලා නේ හින්දා අතන මේක වැරදි. උත්තරේ වෙන්න ඕනේ මේක වර්ෂණේ තියෙනවා මතු පිට ජලය තියෙනවා භූගත ජලය තියෙනවා. එතකොට උත්තරේ 3. 4කට 3. ලවණතාවය අනුව අඩුම ලවණ ප්‍රමාණයක් අඩංගු වන්නේ. අඩුම ලවණ ප්‍රමාණයක් අඩංගු වන්නේ මොකේද කියලා අහන්නේ. ඔයගොල්ලෝ දන්නවා කරදිය, මිරිදිය, කිවුල්දිය කියන වර්ග තුනයි සහ මඩදිය කියලා එකක් තියෙනවා. මඩදිය කොහොමත් ලවණ ප්‍රමාණය වැඩිනේ මඩේ දිය විලන් තියෙන ඒ හින්දා කොහොමත් ඒක වැඩි. අපි මඩ වතුර බොන්නේවත් නෑනේ. ඒ කියන්නේ ඒක අපි පාවිතයටවත් ගන්න නැති එකක්. ගොඩාක් ලවණ දිය වෙලා තියෙන්නේ ඒකේ. ප්‍රයෝජනෙට ගන්න බැරි තරම්. ඊළඟට කරදිය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ලවණතාව කරදියෙන් තමයි ලුණු ගන්නෙත් නේද? ලුණු ಜಾති ලුණු හදාගන්න අපි කරදියෙන් ඒ හින්දා කරදියක් කොහොමත් නැහැ. ඊළඟට මිරිදිය හා කිවුල්දිය. කිවුල්දිය සාමාන්‍ය ප්‍රයෝජන වලට ගන්නවා. රෙදි සේදීමේ කටයුතු වගේ සේදීම් කටයුතු සහ සමහර බොන ජනතාවත් ඉන්නවා තින් ජලය නැතිකම හින්දා. සාපේක්ෂව මිරිදිය හා කිවුල්දිය ගත්තාම වැඩි ලවණතාවයක් තියෙන්නේ කිවුල්දියේ. කිවුල්දිය. එතකොට කිවුල්දිය වැරදි. අඩුම ලවණ ප්‍රමාණයකින් අහන්නේ. එතකොට මිරිදිය තමයි උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. මට සාකච්ඡා කරගෙන යනවා. ස්වභාවික ශබ්දයක් නොවන්නේ. ශබ්ද තියෙනවා ස්වභාවික ශබ්ද සහ මිනිසා විසින් ඇති කරන ශබ්ද කියලා නේද? එතකොට ස්වභාවික ශබ්දයක් අපිට නිකන් අපි පරිසරයේදී අපිට ඇහෙන ශබ්දයක් තමයි මේ කුරුළු හඬ. ඒක අපිට ස්වභාවික හඬක්. එතකොට අපේ නොවන්නේ කියලා නිහන්නේ නේද නොවන්නේ. ඒකට කුරුළු හඬ ස්වභාවික ශබ්දයක්. ඊළඟට දියඇලි හඬ. දියඇලි කවුරුත් ගිහිලා වතුර මේව කළා කියන්නේ කෘතිම දියඇලි නෙවෙයි මං කියන්නේ. දියඇලි කියන්නේ අපේ පරිසරයේ ස්වභාවික සම්පතක් නෙවෙයි ස්වභාවික සම්පතක්. ඒකෙන් අපිට ලස්සන හඬක් එන්නේ. ඒක වෙන අමුතු හඬක් නේද? අපි ගොඩක් කැමති හඬක් මේ දියඇලි හඬක් ස්වභාවික ශබ්දය. හරි. ඊළඟට නලා හඬ. නලා හඬ කියන්නේ නිකන් ඉබේ නලා පිඹෙන්න අපි කවුරු නලාවක් පිඹෙන්න ඕනේ නේද? එහෙනම් මේක අපි මිනිසා විසින් ඇති කරන ශබ්දයක්. අපි ඊළඟට යමු සුළඟේ හඬ. සුළඟේ හඬ කියන්නේ ඉතින් ඒක ස්වභාවික හඬක් නේ ස්වභාවික හඬක්. ඒකට මෙතන ස්වභාවික ශබ්දයක් නොවන්නේ මෙන්න මේ නලා හඬ. එතකොට උත්තරේ 3. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. හරි අපි 7 වෙනි එකට යමු.
ප්‍රශ්න 25ක් තියෙනවා. ඉක්මනට සාකච්ඡා කරමු. කඳු මුදුනේ වෙසෙන අයෙකුට පහසුවෙන්ම යොදාගත හැකි ශක්ති ප්‍රභවය. කඳු මුදුනක තියෙද්දි සුළඟ සුළඟ ගත්තාම සුළඟ කඳුවලත් සුළඟ එනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා සුළං මුදුන බලාගන්න කොහෙද තියෙන වැඩිපුරම හුළඟ එන්නේ ඕගොල්ලෝ කොහෙන්ද? මුහුද අයිනකට ගියාම නේද? හුළං වදින්න යන්නේ මුහුදට යන්නේ නේද? අපි නිකන් කීයක් දිනවද අපිට එන්නේ? මුහුදු රළ. ගොඩක් සැර හුළඟක් එනවා. එතකොට සුළං මුදුලි බලාගාර නේද? ශක්ති ප්‍රභවය අපි විදුලිය නිපදවන ක්‍රමයක්. සුළං මුදුලි බලාගාර තියෙන්නේ තැනිතලා බිම්වල අපි ගත්තොත් මුහුදු ආශ්‍රිතව නේද? එතකොට මුහුදු ආශ්‍රිතව ඒ ආසනේ මුහුදු සුළං ගත්තාම මුහුදු සුළං වලින් කරනවා මේ ඉතා ඉහළ සුළඟක් ලැබෙනවා. එතකොට පහසුවෙන්ම යොදාගත හැකිනේ. සුළඟ කෙනෙක් ගන්න බෑ අපිට. ඊළඟට ගලා යන ජලය. ගලා යන ජලය තමයි උත්තරේ නේද? මොකද ඔයගොල්ලෝ දන්නවා ජල විදුලි බලාගාර තියෙනවා. ඒවා තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් එකකින් අදහස් කරන්නේ අර උස් තැනක ඉඳන් පහළ තැනකට ජලය ගලාගෙන යාම. ගලා යන ජලයෙන් අපි විදුලිය නිපදවන්නේ. එතකොට විභව ශක්තිය කියන දේ භාවිතා කරලා තමයි විභව ශක්තිය. ඔයගොල්ලෝ දන්නවා විභව ශක්තිය නේද? ඉහළ සිට පහළට ගලාගෙන යද්දි මේ ජලය ඇතිවන ශක්තියෙන් අපි ටර්බයිනයක් කරකවල විදුලිය ලබා ගන්නවා නේද? ජලාශවල සිද්ධ වෙන්නේ ඒකනේ. එතකොට කඳු මුදුන ස්වභාවිකව උස් තැනක ජලය තියෙනවා නම් අපිට ඒ උස් තැන ඉඳන් පහළ තැනට ජලය ගලාගෙන ඇවිල්ලා ටර්බයින් එකක් කලකොල අපිට විදුලිය නිපදව ගන්න පුළුවන්. එතකොට කඳු මුදුනක කට්ටිය වෙසෙන කට්ටියකට මහා පරිමාණයෙන් නෙමෙයි අපි ගත්තොත් සරලව ගත්තාම දිය ඇල්ලක ඉඳන් එන වතුරින් ටර්බයින් එකක් කරකව ගන්න පුළුවන්. ඒක ගාන ජලය දිය ඇල්ලෙන උස් තැනක ඉඳන් කඳු මුදුන් ආශ්‍රිතව නේද? අපි නුවරඑළි ඒ පැත්තට ගියාම දිය ඇලි බලා ගන්න පුළුවන් නේ. ඒකට ගලා යන ජලය තමයි මේකට ඇත්තටම උත්තරේ. 7 වෙනි එකට 2 උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්න එකක් බලමු. උදම් ශක්තිය. උදම් රළ මේක ගන්නෙත් අපි මුහුදු රැලි භාවිතයෙන් ගන්න. ඒ කියන්නේ වෙරළ ආශ්‍රිතව. කඳු මුදුන් ආශ්‍රිතව නෙමෙයි. උදම් ශක්තියත් වැරදි. ඊළඟට ෆොසිල ඉන්ධන. ෆොසිල ඉන්ධන ගන්න පොළොව යටින්. කඳු මුදුන් වල මේ ෆොසිල ඉන්ධන ගන්න බෑනේ. කඳු මුදුන් හාරන්නේ නෑනේ. හුඟක් ලංකාවේ ෆොසිල ඉන්ධන නිපදවන්නේ නැහැ. නිපදවන කියන අපි මේ ගන්නෙ නැහැ. හුඟක් ඔය මැද පෙරදිග තමයි කාන්තාරවල වගේ තමයි මේ ෆොසිල ඉන්ධන තියෙන්නේ. කඳු මුදුන් වල ෆොසිල ඉන්ධන හොයන්න බෑ. ඒක වැරදි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ වායු අවස්ථාවේ පවතින ෆොසිල ඉන්ධන වර්ගය. ෆොසිල ඉන්ධන වර්ගයක් වායු අවස්ථාවේ පවතින. LP වායු. අපි කියරීම ගෑස් කියලා කියන්නේ මේකට නේද? ගෙදර පාවිච්චි කරන ගෑස් එකට අපි LP වායුවට ගෑස් කියලාම කියන්නේ. ඒක ගෑස් එකක්. ගෑස් එකක් කියන්නේ වායුවක් නේද? ෆොසිල ඉන්ධනයක්. පළවෙනි ප්‍රශ්න උත්තරේ ඒක හරිම ලේසි ප්‍රශ්නයක්. තව හැබැයි බලන්න පෙට්‍රල් අපි වාහන වලට දානවා. ඒක අපි තෙල් කියලා කියන්නේ නේද? තෙල් දානවා කියන්නේ වාහනයට තෙල් ගහනවා කියලානේ කියන්නේ. පෙට්‍රල්. ඒක වැරදි. ඊළඟට මේක ද්‍රව. ගල් අඟුරු කියන්නේ. ගල් අඟුරු ඔයගොල්ලෝ දැකලාත් ඇති සමහර විට. කළු පාටයි. ඒක ඝන නේද? ගල් අඟුරු ද්‍රව නෑනේ. වායු නෙමෙයි අඟුරු ගල් අඟුරු ඝන. එතකොට මේ ජීව වායුව. ජීව වායුව වායුවක්. එහෙනම් ඇයි මේකට එන්නද? වායු අවස්ථාවේ පවතිනවාට මේක ෆොසිල් ඉන්ධනයක් නෙමෙයි නේද? මේක පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් විදිහට අපි පාවිච්චි කරනවා. අපිට ජීව වායුව හදාගන්න පුළුවන්. මේක ෆොසිල් ඉන්ධන කියන්නේ අපි පොළොව යටින් ගන්න දෙයක්. හැබැයි කියන්නේ ජීව වායුව නිෂ්පාදනය කරන්නේ එහෙමයි. හැබැයි ෆොසිල් ඉන්ධන යටතට නෙමෙයි නේද? මේක අපි ජෛව ස්කන්ධ මගින් ගන්න දෙයක් නේද? අපේ ජෛව ස්කන්ධ ඒවා තියෙන ශුජීවීන් මගින් නිකුත් ඒවා දි รา පත් වුනහම එන වායුව තමයි අපි ගන්න ජීව වායුව කියලා. CH4 ප්‍රධානක මීතේන්. එතකොට ජීව වායුව මෙතන වැරදි වෙන්නේ ඝන ද්‍රව ඒ හින්දා නෙමේ ෆොසිල් ඉන්ධන වර්ගයක් නෙමේ හින්දා. එතකොට ජීව වායුව වැරදි. ඔයගොල්ලෝ ජීව වායුව හැම දාන්න එපා. LP වායුව කියන අපි පාවිච්චි කරන ගෑස්. 8 වෙනි ප්‍රශ්න උත්තරේ 9 පෙනීම ආදර්ශනය කිරීමට යොදා ගන්නා පහත ඇටවුම
මගෙන් තහවුරු කළ හැක්කේ. මොකද්ද තහවුරු කළ හැක්කේ? බලන්න ඇස තබන සිදුර ඇතුළත අඳුරු පෙට්ටියක් තියෙනවා. ඊළඟට ආලෝක ඇතුළු කරන සිදුර. මේ ක්‍රියාකාරකම ඔයගලන්ට එහෙමම ඔයගලගේ පොතේ දිනදලා ඔයගල මේක කරලා ඇති. පෙනීම නේද? පෙනීමට මොනවද අවශ්‍ය සාධක කියලා. අපි ගත්තාම පෙනීමට ඇස අවශ්‍ය බව නෙමෙයි නේද අපි මේකෙන් සනාථ කරන්නේ. අපි ඇස අවශ්‍ය බව කියන ඇහැ පියවල හප වස්තු දිහා බලන එක නේද? ඇහැ වහලා ආය හැරලා බලන එක. ඒක නෙමෙයි මේකට එන්නේ. හරි ඊළඟට පෙනීමට ආලෝකය අවශ්‍ය බව. ආලෝකය අවශ්‍යයි තමයි. කියන්නේ අඳුරු පෙට්ටිය ආලෝකය ඇතුළු කළේ නැත්නම් අපිට පෙට්ටිය ඇතුළේ බැලුවට කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි ආලෝකය තිබ්බොත් අපිට ඇස තබන සිදුරෙන් බැලුවාම වස්තුව පේනවා. ඇත්තටම අවශ්‍ය ආලෝකය අවශ්‍ය බව තමයි මේකෙන් අපි තහවුරු කරගන්නේ. ඒක 9ට උත්තරේ 2. පෙනීමට වස්තුවක් අවශ්‍ය බව. ඒ කියන්නේ වස්තුවක් කියන එක ඒක මෙතන නෑ. වස්තුවක් තිබ්බොත් නේ අපිට පේන්නේ. මෙතන වස්තුවක් පෙට්ටිය ඇතුලේ තියෙනවා. නමුත් මේක ඒකට අවශ්‍ය කරන්නේ ඊළඟට පෙනීමට සිදුරක් අවශ්‍ය බව ඒක කිසිම අර්ථයක් නැති වාක්‍යයක්. පෙනීමට සිදුරක් අවශ්‍ය නැහැ. අපිට ඇහැ සහ ආලෝකයේ වස්තුවක් ඒ වගේ දෙයක් තිබුණොත් අපිට ඒකේ පෙනීමක් ලබා ගන්න පුළුවන්. 9ට උත්තරේ 2. ඊළඟට 10 අදීප්ත වස්තුවක් තෝරන්න. දීප්ත සහ අදීප්ත කියලා වස්තු දෙකක් කියන්නේ වර්ග දෙකක් තියෙනවා. අදීප්ත කියන්නේ ආලෝකයක් නිකුත් කරන්නේ නැහැ. හැබැයි දීප්ත කියන්නේ ආලෝකයක් නිකුත් කරන දෙයක්. කියන්නේ එයා ආලෝකයක් විහිදවනවා. සූර්යයා තමයි අපේ ප්‍රධානම දීප්ත වස්තුව. සූර්යයා කොහොමද ආලෝකයක් නිකුත් කරනවා. ඊළඟට චන්ද්‍රයා ඔයාලට හඳ බැලුවාම හඳ එළිය එනවා නේද? මොකද හිතන්නේ? ඒක දීප්ත වස්තුවක්ද අදීප්ත වස්තුවක්ද? හරි. අපි ඒක ටිකක් ෂුවර් නෑ වගේද? අපි ඒක තියමුකෝ අපි ඊළඟ ප්‍රශ්නයට දැල්ලුව ඉටිපන්දම. ඉටිපන්දම අපි අත්තු කරන දැන් කරන්ට් එක ගියාම අපි ඉටිපන්දම පත්තු කරනවා. ඒ පත්තු කරන්නේ අපිට ආලෝකය ගන්න. දැන් දැල්ලුව ඉටිපන්දම දීප්ත වස්තුවක්. 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි උත්තරේ විදුලි බුබුල. විදුලි බුබුල කියන්නේ අපි රැයට ලයිට් එක දානවා. ඒ කියන්නේ අපේ ආලෝකය ගන්න එකකින්. කියන්නේ විදුලි බුබුල දීප්ත වස්තුවක්. දීප්ත වස්තුවක්. හැබැයි චන්ද්‍රයාගෙන් අපිට ආලෝකය ලැබුණට ඕගොල්ලෝ දන්නව නේද? මේ චන්ද්‍රයාට ආලෝකය ලැබෙන්නේ සූර්යයාගෙන්. සූර්යයාගෙන් තමයි ආලෝකය ලැබෙන්නේ. ඒත් චන්ද්‍රයා ආලෝකය නිකුත් කරන්නේ නැහැ. මොකද දවල්ට සූර්යයා පේන්නේ නැහැ. නිමෙරට අපිට සූර්යයා පේන්නේ නැහැ. එයාගේ ආලෝකය චන්ද්‍රයා වෙතින් තමයි අපිට පේන්නේ. එතකොට චන්ද්‍රයා නිසා තමයි මේ සූර්යයා නිසා තමයි අපිට චන්ද්‍රයා පේන්නේ. එතකොට මේක අදීප්ත වස්තුවක්. 10 උත්තරේ 2. අදීප්ත වස්තු. 11 පහත රූපයේ දැක්වෙන්නේ පෘථිවියේ ජලයේ පවතින ආකාරය දැක්වීමට හඳුන්වන ලද වෘත්තාකාර ප්‍රස්ථාරයකි. ඒ අනුව සාගරවල පවතින ජලය සහ පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණ පිළිවෙලින් දැක්වෙන පිළිතුර. මේක ඔයගොල්ලෝ මේ වට ප්‍රස්ථාරයක් මේක තියෙන වට ප්‍රස්ථාරය ඔයගොල්ලෝ ප්‍රතිශත අනුවම දීලා තිබ්බ. ඔයගොල්ලෝ ප්‍රතිශත නම් අවශ්‍ය නැහැ. සංසන්දනාත්මකව දැන මතක තියාගන්න නම් දෙවි අවශ්‍යතාවයක් නැහැ. අපි ගත්තොත් වැඩිම ප්‍රමාණයක් තියන්නේ පෘථිවිය ගත්තාම වැඩිම ප්‍රමාණය. ඒ කියන එකේ වැඩිම ප්‍රමාණයක් අදහස් කරන්නේ මුහුදු ජලය කියන කරදිය නේද? කරදිය. සාගරවල තියෙන කරදිය. ඊළඟට B ප්‍රමාණය. අපෙන් අහන්නේ සාගරවල පවතින ජලය හා පරිභෝජනය කත හැකි ජල ප්‍රමාණය. අපි පරිභෝජනය කරන්නේ මොනවද? මිරිදිය නේද? ඊටමත් අඩු ප්‍රමාණයක් තමයි මිරිදිය තියෙන්නේ. එතකොට අඩුම ප්‍රමාණයක් දක්වන්නේ C වලින් මිරිදිය. ඊළඟට B වලින් දක්වන්නේ මොනවද? කිවුල් දිය. හරි. ඔයගලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ සහ අඩුම ප්‍රමාණයක් ගැන අපි පරිභෝජනය කරන්නේ ඊටම පොඩි ප්‍රමාණයක් මිරිදිය ගත්තාම අපේ පිරිසිදු වතුර ඒ කියන්නේ සමහර මිනිත්තිය ඇත්තට මිනිසා විසින් ජල දූෂණය නිසා අපිට පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඊටම සීමිත ප්‍රමාණයක් තමයි මිරිදිය තියෙන්නේ. ඒ ටිකත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණයටපත් වෙලා එන්න ජල ප්‍රමාණය අඩුවීමක් තමයි වෙන්නේ. එතකොට ඒක පළවෙනි
සාගල පාදන ජලයට ඒ එක තියෙන්න ඕන. එතකොට 1 සහ 3 උත්තර විතරයි ඒ මුලින්ම තියෙනකොට අනිත් උත්තර වැරදි කියලා අපි ගන්න පුළුවන්. ඊළඟට C නේද? උත්තරේ වෙන්න ඕන A හා C. උත්තරේ 3. 11 3. C තමයි මිරිදිය තියෙන්නේ. පරිභෝජන ගන්න අපි මිරිදිය. උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා මොකද්ද? අහලා තියෙන්නේ අන්තර්ජාතික සම්මත ඒකකය නේද? අන්තර්ජාතික සම්මත ඒකකය. එකක 4ක් තියෙනවා. 4න් 4ම උෂ්ණත්වය මනිනවා. අපෙන් අහන්නේ අන්තර්ජාතික සම්මත ඒකකය. මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා මේක කෙල්වින් නේද? කෙල්වින්. අපි මෙන්න මේ අකුරෙන් සංකේතය ඒකකයේ දක්වනවා කෙල්වින්. ඒක උත්තරේ 1 12ට 1. 13 ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා පසෙන් ලබා ගන්නා සාධකය. ඔගොල්ලෝ පේපර් එක අදී මේ වගේ පොඩි පොඩි වචන ඉරක් ඇඳ ගන්න කමක් නැහැ. මේ තමන්ගේ පේපර් එකනේ. එතකොට වැරදීම අඩුයි. අර වගේ දන්නේ නැති ෂුවර්ම වැරදි උත්තර කපලා අයින් කරන්න පුළුවන්. එතකොට ඉක්මනට ප්‍රශ්නේ ලේසි වුණා. හරි. ශාක ප්‍රභා සංශ්ලේෂණ පසෙන් ලබා ගන්නා සාධකය. පසෙන් ගන්නෙ මොනවද? සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය පසෙන් ගන්න නැහැ නේ. කෙලින්ම වැරදීනේ. අපිට සූර්යාලෝකයෙන් ලැබෙන අපේ සූර්යාගේ. ඊට කාබන් ඩයොක්සයිඩ් වායු. කාබන් ඩයොක්සයිඩ් අපේ වාතයේ තියෙන ශාකපත්‍රමකින් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් වැරදි. ජලය. ජලය ගත්තාම දැන් ගහකට වතුර වැළෙන අපි වතුර දානවා. අපි වැස්සෙන් වතුර ලැබෙනවා. හැබැයි වැස්සට දෙමුණා කියලා ගහට කොළ වලින් නිමේ නේද වතුර ගන්නෙ. පොළවට ගිහිල්ලා පසෙන් තමයි ශාක උරාගන්න. මුල් මගින් ජලය උරාගන්න. එතකොට පසෙන් ලබා ගන්න සාධකය මොකක්ද? ජලය නේද? ජලය. උත්තරේ 3 නේද? හරිත අප්‍රද ගත්තාම ඒක ශාකයේ තුල තියෙන දෙයක්. ශාක පත්‍රවල තියෙනවා. එහෙම නැත්නම් කඳන් වල උනත් තියෙන්න පුළුවන්. ඒකට හරිත අප්‍රද කියන එකත් වැරදි. 13ට උත්තරේ 3. ඊළඟට අහන්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා අපෙන් අහන්නේ. බලමු උත්තර ටික. අධික ශබ්දේ කනට හානිකර නොවේ. නොවේ කියලා තියෙන්නේ. ඇත්තටම මේක වැරදිනේ. අධික ශබ්දේ කනට හානි කරයි. ඒක පළවෙනි ප්‍රශ්නේම වැරදි. ඒක කොහොමද දන්නවා? සර්පිනාව තත්කම්පනයේ කන නිපදවයි. සර්පිනාව ගත්තාම මොකද්ද? ඒක වායු කම්පණයෙන්නේ. අර ඉස්සරහ වායු කම්පණය කළා තමයි අපි සර්පිනාවට වාදනය කරන්න ඒකට අවශ්‍ය ශක්තිය එක ලබා ගන්නෙ. සර්පිනාව තත්කම්පණයෙන්නේ. ඒක වැරදි. සවන් ආරක්ෂක පළඳින්නේ සතුන්ගෙන් ආරක්ෂා. සවන් ආරක්ෂක සතුන්ගෙන් නෙමෙයි ඇත්තටම අධික ශබ්දයෙන් ආරක්ෂා වෙන්න නේද අපි සවන් ආරක්ෂක පළඳින්නේ. ඒක වැරදි. අන්තිම එකෙන් නම් හරියන්න ඕනේ නේද? ධ්වනිය ඇතිවන්නේ කම්පන මගින්. හරි. කම්පන මගින් තමයි ඇතිවන්නේ. ඔයගොල්ලෝ ඒක ක්‍රියාකාරකමක් කරලා ඇති. අර බෙරේකට රබානකට අපි රබානකට ගහද්දි ඒක උඩ මොනවා හරි කොළ හරි පොඩි දේවල් තිබුත් ඒවත් උඩ පහළ යනවා. ඒ කියන්නේ එතන කම්පනයක් තමයි වෙන්නේ. කම්පනය කියන එක. එතකොට ධ්වනිය ඇති වෙන්නේ කම්පනය මගින්. උත්තරේ 4 14ට 4. අපි 15 වෙනි ප්‍රශ්නට යමු. පහත ඒවා අතුරින් චුම්බකයක් මගින් වෙන් කරගත හැකි ද්‍රව්‍ය. චුම්බක කිව්වහම අපිට මතක් වෙන්නේ මොනවද? කියන්නේ චුම්බක තියෙන චුම්බක වලට ඇලවෙන්නේ මොනවද? යකඩ නේද? යකඩ දේවල් තමයි ඇලවෙන්නේ. අපිට බලමු පිත්තල කුඩු. පිත්තල කුඩු ඇලවෙන්නේ නැහැ නේ. පිත්තල යකඩ නෙමෙයි නේද? ඇලුමිනියම් කුඩු ඇලවෙන්නේ නැහැ. වාණී කුඩු. වාණී කුඩු තමයි ඇලවෙන්නේ නේද? ඔයගොල්ලෝ දණ්ඩ චුම්බකයක් තිබිලා අරගෙන මේ පරීක්ෂණය කරලත් ඇති. බලන්න මේ ප්‍රශ්න සේරටම මුගක් ඔයගොල්ලෝ කරපු පරීක්ෂණ වලින් ගන්න පුළුවන් 6ට පීරියඩ් වලට ගිහිල්ලා පරීක්ෂණ කළා නම් ඇත්තටම ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා මේක ගැන. මේකට තඹ කුඩු කොහොමද වැරදි? වාණී කුඩු තමයි 15ට 3 උත්තරේ. මම ඒකයි කියන්නේ දැන් මේ කාලේ ඔයගොල්ලන්ට 6 වසර කියන්නේ හොඳට ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් කාලේ 6 7 8 මුගක් ප්‍රායෝගික පරීක්ෂණ ඔයගොල්ලන්ට ගුරුවරු ඔයගොල්ලන්ගේ මැඩම්ලා සයිලා කරලා දෙනවා ප්‍රැක්ටිකල් නේද? ඒගොල්ලෝ කියලා දෙනවා හොඳට මම නම් කියන්නේ ප්‍රැක්ටිකල් ක්ලාස් වලට යන්න. ඉස්කෝලේ යන්න. ඊළඟට 6 ප්‍රශ්නේ නිදහසේ චලනය විය හැකි චුම්බකයේ හැසිරීම ඇසුරෙන් නිපදව ඇති උපකරණය. නිදහසේ චලනය විය හැකි චුම්බකයේ
හැසිරීම කියන්නේ මොකද්ද මේ කියන්නේ? බලන්න උත්තර දිහා බලන්න උණ කටු. උණ කටුවේ චුම්බක කිසිම බලපෑමක් නැහැනේ. උණ කටුවෙන් වෙන්නේ ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණයෙන් නේද ඒක. නේද? ඔයගොල්ලෝ උණ කටුව ගැනත් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ ඊළඟට මේ උෂ්ණත්වමාන ඒවා තේරම ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණය මත මේක අපි නියමුකම් ගන්න ද්‍රව ප්‍රසාරණය. ඒවා භාවිතා කළා තමයි. ඊළඟට පීඩනමානට චුම්බක භාවිතයක් වෙන්නේ නැහැ. උණ කටුව වැරදි ඊළඟට පීඩනමාන වැරදි. සුළං දිශා දර්ශකේ. ඒක එහෙම වෙන්නේ නැහනේ. අපි නිකන් අර අපි හදා ගන්නව නේද තුනන් දිශා දර්ශකයක් කාඩ්බෝඩ් කෑල්ලකින් චුම්බක පාවිච්චි වෙන්නේ නැහනේ. අපිට මතක් වෙන්නේ මොනවද? මාලිමාව නේද? මාලිමාව තමයි චුම්බකයක හැසිරීම නිපදවා ඇති උපකරණය. අපි උතුරු දකුණ හොයාගන්නේ මාලිමාව නේද? හරි අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමුකෝ. ඒ වෙලාව මත වෙයි කියලා. හරි. ඊළඟට අහලා තිනවා කෝෂ වර්ග ගැන නේද? කෝෂ. රසායනික කෝෂ වර්ග හා ඊට උදාහරණ. අපි කෝෂ ගත්තාම රසායනික කෝෂ තියෙනවා ඊළඟට සූර්ය කෝෂ තියෙනවා. නේද? ඒ වගේ දේවල් තියෙනවා. කෝෂ අපිට විදුලිය ලබා ගන්න කෝෂ රසායනික කෝෂත් වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රාථමික කෝෂ. අපි ගමු ප්‍රාථමික කෝෂ. ප්‍රාථමික කෝෂ සහ ද්විතීයික කෝෂ කියලා. රසායනික කෝෂ වර්ග දෙකයි. ප්‍රාථමික ද්විතීයික. ප්‍රාථමික කියන්නේ ඒ රසායනික ශක්තිය අපි එක පාවිච්චි කරාම ඒ කෝෂයේ තියෙන ප්‍රාථමික කෝෂයේ තියෙන රසායනික ශක්තිය ඉවර වීමක් වෙනවා. ඉවරනාට පස්සේ අපිට ඒක අයින් කරන්න වෙනවා. අපි ගත්තොත් බැටරි. අපි බැටරි කියලා ගමුකෝ අපි සෙල්ලම් බඩුවට දාන බැටරිය ඒවා අර ඊළඟ ඔරලෝසුවට දාන්නේ ඔරලෝසුවේ පොඩි රවුම් බැටරි කෑල්ලක් දාන්නේ. ඒවා ආයෙ අපිට charge කරන්න බෑනේ. ඒක දැම්ම ඉවරුණා ආයෙ අලුත් එකක් අපි දාන්න ඕනේ. ආයෙ charge කරගෙන පාවිච්චි කරන්න බැරි ඒවාට තමයි කියන්නේ ප්‍රාථමික කෝෂ කියන්නේ. ද්විතීයික කෝෂ කියන්නේ හොඳටම දන්නවා ඔයගොල්ලෝ ෆෝන් එකේ අපි ෆෝන් එකක් ගත්තා ෆෝන් එකේ අපි ෆෝන් එක charge කරනවා නේද? එතකොට ඒක අපි ඒක ෆෝන් එකේ බැටරි කෝෂයක්. අපිට charge කරන්න පුළුවන්. දැන් අලුත් ටෝච් වර්ග පරණ ටෝච් වලට නම් සාමාන්‍යයෙන් අර බැටරි දාන්න ඕනේ නැත්තම් charge කරන්න පුළුවන් ටෝච් තියෙනවා නේද? තව ලයිට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා charge කරන දැන් හැම එකම එකේ charge කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට අපි ගත්ත උත්තර දිහා බලමු. ප්‍රාථමික කෝෂයක් තමයි වියලි කෝෂය. වියලි කෝෂයේ පළවෙනි උත්තරේම හරි. වියලි කෝෂ ගත්තාම ඉවර වුණාම අපි අයින් කරන්න ඕනේ. ජංගම තිරකරන බැටරි මේවා මොනවද? ජංගම තිරකරන බැටරි මේක ද්විතීයික කෝෂනේ ද්විතීයික. මේක වැරදි. ඊළඟට සූර්ය කෝෂ. සූර්ය කෝෂ මේ රසායනික කෝෂ වර්ගයක් නෙමෙයි නේද? ඒක කොහොමත් වැරදි. ඊළඟට ඔරලෝසු බැටරි මං කිය ඔරලෝසු බැටරි ගත්තාම ද්විතීයික කෝෂය නෙමෙයි මේක ප්‍රාථමික කෝෂය. ඔයගොල්ලෝ මේ ප්‍රාථමික සහ ද්විතීයික කියන උදාහරණ දැනගෙන තියෙන්න ඕනේ. මේක දැන් බහුවර්ණ ප්‍රශ්නයකට අහුවේ. හැබැයි අපිට ලියන ප්‍රශ්නයකට අපි රචනා ප්‍රශ්නයකට එන්නත් පුළුවන්. ඊළඟ පරිපතයක් නේ තියෙන්නේ. ABC අනුපිළිවෙලින් දක්වන්න කියලා තමයි තියෙන්නේ. අපි බලමු. A. මෙන්න මෙහෙම තියෙනවා මොකද? A ගත්තාම මේ විදිහට තියෙන මොකද? බල්බේ නේද? කතිර මැද රවුමක් මැද කතිර තියෙන බල්බේ. අපි දැන් බල්බේ කොහොමද දන්නව නේද? හැමෝම දන්නේ කියන්නේ බල්බේ. අපි උත්තර අයින් කරලා බලමු බල්බේ කොහොමද වෙන්නේ? ඇමීටරය කියලා දෙනවා ඒක වැරදි. ඒකට බල්බේ කියලා තියෙනවා. එකක් තිකේ. අපි ඒක තියලා ඊළඟට යන්න. වියලි කෝෂය ගත්තාම ඒකත් නෙමෙයි බල්බේනේ. ඒකට දෙක සහ හතර උත්තර තමයි අපිට ගන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු. B එක. B කියන්නේ රවුමක් මැද A තියෙනවා නේද? රවුමක් මැද A තියෙනවා කියන්නේ ඒක ඇමීටර්. ඇමීටරේ පටන් ගත්තම A කියන අකුරෙන් ඔයගොල්ලෝ එක හොඳට මතක තියාගන්න පුළුවන්. B වෙන්න ඕනේ ඇමීටරේ. ඇමීටරේ බලන්න මෙතන දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ හරිය ඇමීටරේ තියෙනවා. අපි තුන්වෙනි එකක් බලමු. C මේක කෝෂයක් නේද? මේක වියලි කෝෂය. අපි කෝෂ කියන අදහස ගන්නේ කෝෂ. ඒකට වියලි කෝෂයක්. උත්තරේ 2 නේද? ඒකට මේ දෙන්නේ මොකද්ද? මේ ස්විච්. ස්විච් එක. ඊළඟට අපි තව එකක්
මැද A තිබ්බොත් ඇමීටරේ මැද V තිබ්බොත් වෝල්ට් මීටරේ නේද? වෝල්ට් මීටර. ඊට තව ගොඩක් තියෙනවා මම දැන් සේරම මතක් කරන්න යන්නේ නැහැ. බා මෙහෙම තිබ්බ මොනවද? මේවා ප්‍රතිරෝධක නේද? මේවා ප්‍රතිරෝධක. පොඩ්ඩක් මතක් කරමු කමන්නේ. ප්‍රතිරෝධක ඊළඟට මෙහෙම එකක් තිබ්බ නේද? මේකට කියන්නේ මොකක්ද? ඩයෝඩ කියලා. ඩයෝඩ. හරි. අපි ඉස්සරහ ප්‍රශ්න වලටත් අපිට ඕකේ. අපි එතකොට සාකච්ඡා කරමු තව දේවල් ටික. ඔයගොල්ලෝ කොහොමත් ඔය පාඩම් කරගන්න ඕනේ. අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. පහත් දැක්වෙන්නේ සිහින් කම්බි නගරයක් තුලින් විදුර යැවූ අවස්ථාවකි. ඉන් ලැබිය හැකි නිරීක්ෂණයක් විය හැකියි. ඉන් ලැබිය හැකි නිරීක්ෂණයක් මොකක්ද? මොකද වෙන්නේ? කම්බිය දිය වී යාම. මේක බැටරියකට සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා මේ විදිහට ඔතන තියෙන පැන්සලක් වටේ කම්බිය. මේ ක්‍රියාකාරකමත් ඔයගොල්ලන්ට තියෙනවා පොතේ. කම්බිය දිය විලා යන්නේ නැහැ. ඒක වැරදි. ඊට පස්සේ කම්බිය රත් වීම. අපි මේකෙන් ඉවත් කරලා අපි අල්ලලා බලනවා ටික වෙලාවක් තිබ්බම රත් වෙලා තියෙනවා නේද? එහෙනම් රත් වීම කියන එක තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි ළඟම ආලෝකයක් විදිහේ මෙහෙම වෙන්නේ නැහැ. දඟලන දිගින් වැඩිවීම. දිගින් වැඩිවීමක් වෙන්නේ නැහැ. ප්‍රසාරණය කියන දේ වෙනවද කියන එක කියන්නේ රත් වීමත් එක්ක ප්‍රසාරණය වෙන්න පුළුවන්. නමුත් මූලිකව වෙන්නේ රත් වීම කියන එක අපි දඟලේ දිගින් වැඩිවීම කියන එක ගන්නෙ නැහැ. කම්බි රත් වීම රත්